ඔන්ලයින් සල්ලි හොයන්න පටන් ගන්නකොට ලොකු වියදමක් යන අරවා මේවා software ඕනේ කියලා හිතනවනේ නේද? හැබැයි අද අපි කතා කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකම එක tool එකක් පාවිච්චි කරලා කිසිම පළපුරුද්දක් නැතුව වුණත් ආදායම් මාර්ග කීපයක්ම හදාගන්නේ කොහොමද කියලායි. හරි, එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. ගොඩක් දෙනෙක් ඔන්ලයින් වැඩක් පටන් ගන්න හිතනකොටම එයාලව නවත්තන ලොකුම බාධකය මොකන්ද? මෙන්න මේකයි ගොඩක් දෙනෙක් හිර වෙන තැන. හිතාගෙන ඉන්න දෙයක් තමයි ප්‍රොෆෙෂනල් විදිහට ලස්සනට ඩිසයින් එකක් කරගන්න නම් අර ගණන් වැඩි software ගැන ලොකු දැනුමක් තියෙන්න ඕන කියන එක. ඒත් ඇත්තට මේකේම වෙන්න ඕනේද? හැබැයි හිතන්නකෝ මේ මුළු ගේම් එකම වෙනස් කරන සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන පාවිච්චි කරනත් හරිම ලේසි ටූල් එකක් තිබුණත් එහෙම. මෙන්න ඒකට විසඳුම. Canva. මේක නිකම් software එකක් විතරක් නෙවෙයි. ඇත්තටම මේක හරියට කිසිම පළපුරුද්දක් නැති ඕනම කෙනෙක්ට ඩිසයින් ලෝකෙට දොර කැරලා දෙන යතුරක් වගේ. හරි. ඉතින් Canva කියන මේ සුපිරි ටූල් එක අතේ තියාගෙන ඇත්තටම වැඩ කරන ඔන්ලයින් ආදායම කුපයන්න පුරුවන් ප්‍රායෝගික ක්‍රම 5ක් ගැන අපි දැන් කතා කරමු. අපි එහෙනම් පටන් ගමු පළවෙනි ක්‍රමයෙන්. Fiverr වගේ platform එකක වැඩ කරන කෙනෙක් නම් තමන්ගේ සේවාවට හදන අර පොඩි ad එක, ඒ කියන්නේ gig image එක. ඒක තමයි හැමතේම. මොකද කෙනෙක් මුලින්ම දකින්නේ ඒකනේ. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. මෙතනදි තමයි නියම දේ වෙන්නේ. Canva එකේ තියෙන ටෙම්ප්ලේට් එකක් අරගෙන විනාඩි කිහිපයකින් හදාගන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන මේ වගේ ඉමේජ් එකකින් කෙලින්ම තමන්ගේ gig එකට එන ඕඩර්ස් ගන්න වැඩි කරගන්න පුළුවන්. හරි, අපි යමු අපේ දෙවනි ක්‍රමයට. විශේෂයෙන්ම YouTube channel එකක් කරන කෙනෙක් නම් මේක නැත්තුවම බැරි දෙයක්. කතාව හරිම සරලයි. තමන් දාන වීඩියෝ එකේ thumbnail එක, ඒ කියන්නේ අර මුලින්ම පේන පින්තූරේ මිනිස්සුන්ගේ ඇහැ ගැටුනොත් විතරයිනේ ඒක ක්ලික් කරලා බලන්නේ. ඒ කියන්නේ හොඳ ආකර්ෂණීය thumbnail එකක් කියන්නේ කෙලින්ම වැඩි views ගාණක් කියන එක තමයි. තුන්වෙනි ක්‍රමය තමයි affiliate marketing. සරලවම කිව්වොත් වෙන කෙනෙක්ගේ product එකක් promote කරලා ඒකෙන් commission එකක් ගන්න එක. හැබැයි මෙතනදී ගොඩක් දෙනෙක් පොඩි නෑ ලොකු වැරද්දක් කරනවා. නිකම්ම ලින්ක් එකක් හැමතැනම දානවට වඩා Canva වලින් මේ වගේ පොඩි ඉමේජ් එකක් සමහර වෙලා top 5 list එකක් වගේ දෙයක් හදලා දෙන්නම ඒකේ වටිනාකම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට ඒක බලන කෙනාට කරදරකාරී ad එකක් වගේ නෙවෙයි, ඇත්තටම ප්‍රයෝජනවත් නිර්දේශයක් වගේ දැනෙන්න ගන්නවා. හරි, දැන් අපි යන්නේ ඊළඟ පියවරට. මේක ටිකක් ඇඩ්වාන්ස්ඩ්. හැබැයි හරියට කරොත් ගොඩක් ලාභදායී ක්‍රමයක්. ඒ තමයි අනිත් අයට පාවිච්චි කරන්න පුණාම් විදිහේ ඩිසයින් ටෙම්ප්ලේට්ස් හදලා විකුණන එක. මේක ලොකු වැඩක් වගේ ඇහුනට ඇත්තටම මේකේ තියෙන්නේ හරිම සරල ස්ටෙප්ස් 3යි. මුලින්ම Tamanටම ආවේනික ටෙම්ප්ලේට් සෙට් එකක් ඩිසයින් කරනවා. ඊළඟට Canva එකෙන්ම ඒකට විශේෂ ටෙම්ප්ලේට් ලින්ක් එකක් ජෙනරේට් කරගන්නවා. අන්තිමට Etsy වගේ මාකට් ප්ලේස් එකක හරි Tamanගේම ස්ටෝර් එකක හරි ඒ ලින්ක් එක විකුණන්න දානවා. එච්චරයි. අපේ ලිස්ට් එකේ තියෙන පස්වෙනි ඒ වගේම අවසාන ක්‍රමය තමයි මේ හැමදේම එකට එකතු කරන ක්‍රමය. ඒ කියන්නේ තමන් දැන් ඉගෙන ගත්ත මේ Canva skill එකම කෙලින්ම සල්ලි බවට පත් කරන එක. ඉතින් සමහර බිස්නස් කරන අයට නැත්නම් YouTubersලට මේ වගේ ඩිසයින් කර ඉන්න වෙලාවක් නැහැ. එතන තමයි අවස්ථාව තියෙන්නේ. අපි මේ කතා කරපු දේවල් Instagram post හදන එක, YouTube thumbnails හදන එක වෙන කෙනෙක්ට සේවාවක් විදියට, ඒ කියන්නේ සර්විස් එකක් විදියට සල්ලි වලට කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම කතා කළාට පස්සේ Canva දිහා බලන විදිහ පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ නේද? අවසාන වශයෙන් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. Canva කියන්නේ නිකම්ම ලස්සන පින්තූර හදන ටූල් එකක් විතරක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. ඒක ඔන්ලයින් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට අවශ්‍ය සම්පූර්ණ බිස්නස් ටූල් එකක්. ඇත්තටම මේකින් වෙන්නේ ඩිසයින් කියන දේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් බවට පත් කරන එක. ලොකු දැනුමක්, ලොකු සල්ලි නැති ඕනෙම කෙනෙක්ට ප්‍රොෆෙෂනල් මට්ටමේ දේවල් නිර්මාණය කරන්න අවස්ථාව හදලා දෙනවා. ඉතින් මේ කතා කරපු පාරවල් පහෙන් තමන්ගේ ගමන පටන් ගන්න තෝරගන්නේ මොන පාරද කියලා දැන් තීරණය කරන්නයි තියෙන්නේ.